අයිබෝවන් වෙල්කම් ටු ඇකඩමික් ඇඩික්ට්. අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ VLOOKUP එකක් අපි Excel එකේ කරන්න කියලා. ගොඩක් කට්ටිය ඔෆිස් වල වැඩ කරනවා නම් නැත්නම් අසයින්මන්ට්ස් කරනවා නම් Excel use කරලා මේ ෆන්ක්ෂන් එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. මොකද මේ ෆන්ක්ෂන් එකෙන් අපිට තව තැනක තියෙන data ඔයාගේ කරන report එකට නැත්නම් ඔයගොල්ලන් කරන summary එකට ගේන්න පුළුවන් තප්පර කිහිපයක් ඇතුළත. ගොඩාක් ඔයගොල්ලෝ manual දෙයක් කරනවා නම් ඒ manual කරන දේ වෙලාව අඩු කරගන්න මේ ෆන්ක්ෂන් එක යූස් කරලා අපිට කරන්න පුළුවන්. මේක ගොඩාක් පොපියුලර් ෆන්ක්ෂන් එකක්. ඕනම තැනක ඒ කියන්නේ අපි Excel එකක් යූස් කරන ඕනම තැනක මේ ෆන්ක්ෂන් එක ගොඩාක් විදිහට යූස් කරනවා රිපෝටිං පර්පස් වලට. රිපෝටිං වගේ දේවල් කරනකොට අපි ගොඩක් කරලා මේ ෆන්ක්ෂන් එක යූස් කරනවා. සෝ මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ ෆෝමියුලා එක නැත්නම් ෆන්ක්ෂන් එක අප්ඩේට් කරන්නේ කියලා. හරි. දැන් ඔයගලන්ට පේන ඇති ස්ක්‍රීන් එකේ මම Excel එකක් ඕපන් කරන් තියෙනවා. මම මේ පොඩි ටෙම්ප්ලේට් එකක් හදාගත්තා ඔයගලන්ට මේ එක්ස්ප්ලেইন කරන්න කොහොමද කරන්න කියලා. සෝ මේ තියෙන්නේ කම්පැනි එක එක්තරා කම්පැනි එක පළතුරු. ඒගොල්ලෝ අරන් තියෙනවා පළතුරු අපි තුන් පර්චේසින් ඩිපාර්ට්මන්ට් එක කියලා. සෝ ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් පළතුරු අරන් තියෙනවා එක එක ගණන් වලට. මේ තියෙන ඉන්වොයිස් නම්බර්ස් ටික, මේ තියෙන පළතුරේ නම, ඒ වගේම මේ තියෙන පළතුරේ තියෙන amount එක. සෝ දැන් මේ පළතුරු වලින් ඉන්වොයිසස් අපි මම මේ ෆයිනෑන්ස් වගේ පැත්තට බර වෙන්න තමයි කම්පැනි එක එක්සැම්පල් එකක් අරන් තියෙන ඔයගලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. අපි තුමු ෆයිනෑන්ස් එකට පර්චේසින් ඩිපාර්ට්මන්ට් එක ගෙනල්ලා දෙනවා ඉන්වොයිස් වගේක් මේවට පේමන්ට් කරන්න කියලා. දැන් මේ තියෙන්නේ ඒ ඉන්වොයිසස් ටික. දැන් ෆයිනෑන්ස් එකෙන් හදන්න යනවා පොඩි රිපෝට් එකක්. හරි මේ පේමන්ට් මේ ඉන්වොයිසස් වලට පේමන්ට් ටික කරන්න ඕනේ කියලා. දැන් ඒගොල්ලන් ගාව තියෙන ඉන්වොයිස් ටික විතරයි. දැන් මේගොල්ලන්ට මොකද ඒගොල්ලන්ට ෆිසිකලි ඒ කියන්නේ ඇත්ත ඉන්වොයිස් ටික ඔරිජිනල් ඉන්වොයිස් ටික හම්බෙලා තියෙන ඉන්වොයිස් 7යි තාම. ගොඩක් පළතුරු ගත්ත අරන් තිබුණත් ඉන්වොයිස් හම්බෙලා තියෙන ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට තාම 7යි. සෝ දැන් මේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක අපි තුමු පේබල් ඔෆිසර් පේමන්ට් එකක් කරන්න ඕනේ මේ ඉන්වොයිස් 7ට. දැන් මේ 7ට කරන්න කලින් එයාට හොයා ගන්න ඕනේ මේ ඉන්වොයිස් 7ට අදාළ පළතුරේ නම සහ ඒවල ප්‍රයිසස්. ඒක පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලුවම පර්චේසින් කියනවා හරි අපි ගාව Excel එකක් තියෙනවා මේ තරම් මේ වෙනකන් අපි අරන් තියෙන පළතුරු සහ ඩීටේල් වල අපි ඒක ඔයාලට දෙන්න කියලා මෙන්න මේ ෂීට් එක යාට ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට ෂෙයා කරනවා මේ Excel එක. මේක තමයි ෆුල් ඩීටේල් එක. හැබැයි මෙතනින් ඉන්වොයිස් අතරින් පතර තමයි ඉන්වොයිස් හම්බෙලා තියෙන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට්. දැන් අපි සාමාන්‍යයෙන් කරනවා නම් අපිට කරන්න පුළුවන් මේ ඉන්වොයිස් 14 කියලා බලනවා මේ ෂීට් එකට යනවා පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකකින් දුන්න ඊට පස්සේ 14 කොහෙද තියෙන්නේ කියලා බලනවා හරි මේකන මැංගෝස්ටින් 550 ඊට පස්සේ ඒක කොපි කරලා අපි මෙතන පේස්ට් කරනවා නැත්නම් control F එකක් ගාලා ෆයින් ගිහිල්ලා සර්ච් කරලා දාන්න පුළුවන් ඊට පස්සේ ඕනනම් ඉන්වොයිස් තුන යනවා තුන හොයා ගන්නවා ඔහොම තමයි අපි මැනුවලි කරන්නේ හැබැයි අපිට පුළුවන් මේ VLOOKUP එක යූස් කරලා ওই මැනුවල් කරන පාර්ට් එක නැතුව තප්පර කිහිපයකින් අපිට ඕන ඩීටේල්ස් ටික අනිත් පැත්තෙන් ගන්න. හැබැයි එහෙම කරනකොට හැමතිස්සෙම මතක තියාගන්න දෙපැත්තටම ඒ කියන්නේ raw data sheet එක තමයි මම මේකට කියන්නේ raw data sheet එක. ඒ කියන්නේ මේකේ හැම දෙයක්ම තියෙනවා. මේ data sheet එකෙන් තමයි අපි අපේ summary එකට ගන්න යන්නේ. මේ අපේ කියලා කියන්නේ finance department එකෙන් හදන summary එකට details ගන්න යන්නේ. එතකොට අනිවාර්යෙන් මේ දෙපැත්තෙම unique reference එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන number එකක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි අකුරු සහ නම්බර්ස් තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකම සමාන වෙන්න ඕනේ දෙපැත්තෙම. දැන් මේ මෙතන මේ එක්සැම්පල් එකේ ඕගලන්ට පේනවා ඇති ඉන්වොයිස් නම්බර් එක මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. ඒ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර් ඉන්වොයිස් නම්බර්ස් ටික දාගෙන තියෙනවා. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා පළතුරේ සහ ප්‍රයිස් එකේ ගණන් ටික. දැන් අපි ගිහිල්ලා බලමු මේ VLOOKUP එක යූස් කරලා අපි හරියටම ඒ අදාළ පළතුරේ නම සහ amount එක ගන්න කොහොමද කියලා. ඉස්සල්ලාම ඔයගොල්ලෝ ඒ සෙල් එකට ගිහිල්ලා equal symbol එක දාන්න. ඊට පස්සේ VLOOKUP කියලා type කරාම ඔයගොල්ලන්ට මේ පේන විදිහට එනවා pop up එකක් VLOOKUP කියලා. ඊට පස්සේ ඒක select කරාම brackets open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙවෙනිට කරන්න ඕනේ මෙන්න මේ invoice reference. ඒ කියන්නේ අපිට ඕන invoice එක. පළවෙනි sheet original sheet එකේ තියෙන ගාන ඒ cell එක select කරන්න. මේ ඔක්කොම select කරන්න ඕනේ. දැනට මේ cell එක විතර select කරන්න. ඊට පස්සේ කමාවක් දාන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ අර raw data sheet එකට. ඒ කියන්නේ ඔක්කොම details ටික තියෙන sheet එකට යන්න ඕනේ. ඒක තමයි මේ sheet එක. වෙන කොහෙවත් click කරන්න එපා.
සෝ අපි වීලුකප් ඔප්ෂන් එක ගත්ත ෆංක්ෂන් එක ගත්ත ඊට පස්සේ C5 කියලා තැන සිලෙක්ට් කරා. දැන් අපි ගියා ඊළඟ රෝ ඩේටා ෂීට් එකට. ඒ රෝ ඩේටා ෂීට් එකට ගිහිල්ලා අපි මේ ඉන්වොයිස් ටික සම්පූර්ණයෙන්ම සිලෙක්ට් කරන්න ඕනේ. කරලා අනිත් ඩීටේල්ස් ටික, ඒ කියන්නේ අපිට ඕන ඩීටේල්ස් ටිකත් කවර් වෙන විදියට මුළු නිකන් ටේබල් එකම වගේ සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්වොයිස් එක තියෙන තැනින් පටන් අරන් මම කිව්ව යුනික් රෙෆරන්ස් එකක් තියෙන සමාන නම්බර් එකක් තියෙනවා කියලා. ඒ නම්බර් එක තියෙන තැනින් පටන් අරන් අපිට තියෙන ඩීටේල්ස් කවර් වෙනකන් මේ මුළු ටේබල් එකම සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මේ වාට පේන ඇති කඩේරි වලින් ඒ ටේබල් එක මම සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ කමා එකක් දාන්න. ඔයගලන්ට පේනවා ඇති මෙතන මම ටයිප් කරන්නේ ඔක්කොම වදිනවා. ඊට පස්සේ කමා එකක් දාන්න. ඊට පස්සේ දැන් අපි අප්ඩේට් කරන්න මුලින්ම ෆෘට් නේම් එක. එතකොට කමා එක දැම්මම අපි නම්බර් එකක් දෙන්න ඕනේ. එතකොට Excel එකට අපි කියන්න ඕනේ හරි අපි සිලෙක්ට් කරගත්ත ওই ටේබල් එකෙන් කීවෙනි කොලම් එකේ තියෙන dataද අපිට Excel එකට ඕනේ. දැන් මෙතන අපි සිලෙක්ට් කරේ මෙතන ඉඳන් C5 ඉඳන් E24 වෙනකන් තමයි අපි සිලෙක්ට් කරේ. එතකොට අපි දෙන්න ඕනේ මේක තමයි කොලම් 1, මේ කොලම් 2, මේ කොලම් 3. කොලම් 3යිනේ තියෙන්නේ. පටන් ගත්ත තැන ඉඳන් දකුණු පැත්තට තමයි අපි ගණන් කරන්නේ. දැන් අපිට ඕනේ දෙවෙනි කොලම් එක. දෙවෙනි කොලම් එකේ තියෙන data ටික තමයි ඕනේ. ඒ කියන්නේ අපිට පළතුරු නමනේ ඕනේ. So අපි සිලෙක්ට් කරනවා 2. අපි ටයිප් කරනවා 2. මොකද Excel එකට අපි කියනවා අර සිලෙක්ට් කරගත්ත ටේබල් එකෙන් දෙවෙනි කොලම් එකේ තියෙන data තමයි ඕනේ. ඒක තමයි අපි අදහස් කරන්නේ 2. ඊට පස්සේ ආපහු කමා එකක් දාන්න. කමා එකක් දැම්මාම ඒ ෆන්ක්ෂන් එකෙන් ඔයාලට ඔප්ෂන් එකක් දෙනවා true or false කියලා. මේක පටල ගන්න එපා. සමහර කට්ටිය true කියලා හිතනවා මේක අපිට data ඕන නිසා. හැබැයි ඇත්තට මෙතන false තමයි select කරන්න ඕනේ. මොකද false කියන්නේ හරියටම අපිට ඕන detail එක විතරයි අපිට ඕනේ. ළඟින් යන දේවල් ඕනේ නැහැ. ඒක නිසා නිවැරදිතාවය සම්පූර්ණ ගන්න තමයි අපි false එක use කරන්නේ. ඊට පස්සේ අපි bracket එක වහනවා. bracket එක වහලා end එක ඔබනවා. end එක ගිහුවාම Excel එක අපිට දෙනවා මේ නම්බරේට මෙන්න මේ යුනික් නම්බරේ මේ සමාන නම්බරේට මේ පැත්තේ තියෙන දෙවනි කොලම් එකේ අපි සිලෙක්ට් කරගත්ත ටේබල් එකෙන් දෙවනියට තියෙන කොලම් එකේ තියෙන ඒක ඉස්සරහින් තියෙන පළතුරේ නම තමයි දෙන්නේ. ඒක තමයි ලොජික් එක මේ ෆන්ක්ෂන් එකේ තියෙන. දැන් ඔයාලට පේනවා ඇති ඒක අපි ඉක්මනට ගත්තා. දැන් මෙතන නම් තියෙන ඉන්වොයිස් අත. හැබැයි ඔයගොල්ලෝ ඔෆිස් වල වැඩ කරනකොට ගොඩාක් දිග රිපෝට්ස් තියෙන්න පුළුවන්. ලයින් අයිටම් 100 200 300 ඔය වගේ රිපෝට්ස් එන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ එකකට මේ විතරක් මේ ෆන්ක්ෂන් එක දීලා ඔයගලන්ට පුළුවන් මේක පල්ලෙහාට ඩ්‍රැග් කරන්න. පල්ලෙහාට ඇදගෙන යන්න. එතකොට Excel එක නිකම්ම අදාළ data ටික මෙයාව ගන්න. දැන් මේක ඩබල් ක්ලික් කරාම අපේ නැති ඔටෝමැටිකලි ඒක අරන් තියෙන්නේ. So ඒක ගත්තා. එයා අදාළ පළතුරු ටික අප්ඩේට් කරන් යනවා. ඒක නිසා අපි ඕනනම් චෙක් කරලා බලමු. ඉන්වොයිස් නම්බර් 18 ස්ට්‍රෝබෙරි තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉන්වොයිස් නම්බර් 18ට ගියොත් ස්ට්‍රෝබෙරි තමයි තියෙන්නේ. හරි. ඕක තමයි ප්‍රධානම දේ. දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේක ඩ්‍රැග් කරනකොට මෙයා අර ටේබල් එකත් එහා පැත්තෙන් ඩ්‍රැග් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම ටේබල් එක දැන් මෙතනට දුන්නේ අපි ඉන්වොයිස් එකේ ඉඳන්නේ. එහා පැත්තේ අපි ටේබල් එක ඩ්‍රැග් කරන් යනකොට එහා පැත්තේ ෆෝමියුලා එක ඩ්‍රැග් කරන් යනකොට ඊළඟ එකකින් ගන්න මෙන්න මේ ඒරියා එකට තමයි එයා ටේබල් එක කියලා ගන්න. තුන්වෙනි පාරට අපි එහා පැත්තෙන් ඩ්‍රැග් කරනකොට එයා ගන්න මෙන්න මේ ඒරියා එක තමයි ටේබල් එක කියලා. අන්න එහෙම වුණාම සමහර ඉන්වොයිස් නම්බර්ස් දැන් මේක කලවම් වෙලානේ තියෙන්නේ. ඒක නිසා සමහර ඉන්වොයිස් නම්බර්ස් උඩට ගියොත් දැන් මෙතන පෙන්වන්නේ ඔයාලට පේනවා ඇති C11. C11 to E30 තමයි මෙයා ටේබල් එක අරන් තියෙන්නේ. C11 to E30. C11 කියන්නේ අපි මේක දැන් E30. මෙන්න මේක තමයි යාගේ data table එක කියලා අරන් තියෙන්නේ. මොකද අපි drag නේ කරේ. drag කරපු නිසා යා automatically එක ගන්නවා. එතකොට දැන් මේක ඇතුලේ මෙන්න මේ කියන invoice එක හවුවෙන්නේ නැහැ. invoice number 5. තව බැලුවාම මේ පහ තියෙන්නේ උඩ. මොකද අරයත් පල්ලයට ඇදීගෙන යන නිසා යාට system එක දන්නේ Excel එක දන්නේ මේ උඩ තියෙන දේවල් මොනවද කියලා. මොකද යා තේරුම් ගන්නේ මෙන්න මේ area එකෙන් තමයි අපිට data ඕනේ කියලා. දැන් ওই ප්‍රශ්නේ ආවම මෙතන එන්නේ කියලා error එකක් එනවා. දැන් අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? ඒක හරිම සිම්පල්. මෙතනට ආපහු යනවා පළවෙනි සෙල් එකට. දැන් අපි දන්නවා අපි ගාව තියෙන data ටික මේ ටික විතරයි. එතකොට අපි drag කරාට පල්ලෙහාට අර මේ පැත්තෙන් අපි මේක drag කරාට අපිට ඕනේ එකම area එකකින් එකම data area එකකින් තමයි අපිට උත්තර ටික ඕනේ.
ඒක නිසා අපි මෙහෙම දෙයක් කරනවා. C5 කියන එක වෙනස් වෙන්නත් බෑ, E24 කියන එක වෙනස් වෙන්නත් බෑ. මොකද ඒක තමයි මේ අපේ ඒරියාස් දෙකේ කොනයි අගයි. මේ තියෙන්නේ C5 ඊපස් තියෙනවා E24 E24. දැන් අපි කරන්න ඕනේ ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න C එක ඉස්සරහින් ඩොලර් සයින් එක S අපර වගේ තියෙන ඩොලර් සයින් එක අපි අප්ඩේට් කරනවා. මැනුවලි මේක උඩට ගිහලා මේවට පේනවා ඇති මම මේ මෙතන අප්ඩේට් කරනවා. ඊට පස්සේ ආපහු කර්ස් එක තියන පහ ගාවෙන් ආපහු ඩොලර් සයින් එක ඇඩ් කරනවා. ඊට පස්සේ E එක ඉස්සරහින් ආපහු ඩොලර් සයින් එක ඇඩ් කරනවා. 24 එක ඉස්සරහින් ඩොලර් සයින් එක ඇඩ් කරනවා. ඊට පස්සේ අපි එන්ටර් කරනවා. ඩොලර් සයින් එකේ දාන අපි විශේෂත්වය තමයි ඒක දැම්මාම මේ ඒරියා එක ලොක් වෙනවා. එතකොට අපි පල්ලෙහාට ඇද්දත් දකුණට ඇද්දත් අර එහා පැත්තේ තියෙන data sheet එකේ තියෙන ඒරියා එක මේට හරි උඩට හරි පල්ලෙහාට හරි මාරු වෙවි යන්නේ නැහැ. අන්න ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය ඩොලර් සයින් එක. ඕනම තැනක ඩොලර් සයින් එක අපි දානවා කියන්නේ ඒ ඒරියා එක අපි ලොක් කරනවා. පල්ලෙහාට කොහෙට ඇද්දත් ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි පල්ලෙහාට ඇදලා බලමු. දැන් අපිට ආවා පයිනැපල් එක. මොකද හේතුව මේ ඒ ඒරියා එකම තමයි C5 to 24. මෙතනත් C5 to 24, මෙතනත් C5 to 24. මොකද අපි අර ඩොලර් සයින් දාලා තියෙන්නේ ඒව ලොක් කරලා තියෙන ඒරියා එක. හරි. ඕක තමයි සිම්පලි අපි VLOOKUP එකෙන් කරන්න. අපි දැනට අපි ඊළඟ මේ ප්‍රයිස් එකත් අප්ඩේට් කරමු. ඕගලන්ට තව පොඩ්ඩක් පුරුදු වෙන්න. VLOOKUP කියලා අපි ෆන්ක්ෂන් එක දැම්ම equal sign එක දාලා symbol එක දාලා ඊපස් දැන් අපි ආපහු invoice reference එකට ගියා. කමා එකක් දුන්නා. ආපහු අර මම තෝරගත්ත data sheet data ටික තෝරගන්න ඕනේ. 1 2 3. දැන් තුන්වෙනි තැන තියෙන data තමයි අපිට තුන්වෙනි column එකේ තියෙන්නේ. එතකොට කමා එකක් දැම්මා. 3 දැම්මා. කමා false brackets වැහුවා. දැන් අපි පල්ලයට අදින්න කලින් අපිට තව දෙයක් තියෙනවා කරන්න. ඩොලර් සයින් ටික අප්ඩේට් කරන් යන්න ඕනේ. එතකොට අපි පල්ලයට ඉක්මනට ඇද්ද ගමන් කොමේ ඩීටේල්ස් ටික අප්ඩේට් වෙනවා. ඔයාලට පේනවා ඇති මම ඩොලර් සයින් නම්බර් එකයි ඉංග්‍රීසි අකුරු දෙකයි ඉස්සරහට දානවා. එන්ටර් කරා. මේක ලෑට ඇද්දා. ඔන්න ඔයගලන්ට ඕන ගණන් ටික හරියටම පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. ඕක තමයි VLOOKUP එකෙන් අත්‍තරම දැන් මේක නම් පොඩි ටේබල් එකක් මම ඔයගලන්ට තේරුම් ගන්න පැහැදිලි වෙන්න තමයි මම මේ පොඩි ටේබල් එක කරේ. හැබැයි ඔයගොල්ලෝ ඔෆිස් වල වැඩ කරනවා නැත්නම් අසයින්මන්ට්ස් කරනවා ඔයගලන්ට ගොඩාක් data තියෙනවා ගන්න. මැනුවලි කරනකොට මේ ෆන්ක්ෂන් එක වා දෙපාරක් තුන් පාරක් කරනවා. දැන් ඔයගොල්ලෝ දැක්ක ගමන් මේක වීඩියෝ එක දැක්ක ගමන් පොඩ්ඩක් කම්ප්ලිකේටඩ් ගතියක් තේරෙයි. සංකීර්ණ ගතියක් තේරෙයි. හැබැයි ඔය දෙපාරක් තුන් පාරක් මේ try කරනකොට ඔයා නිකම්ම තේරෙනවා මේකේ ලොජික් එක මොකද්ද මේකෙන් කරන්න පුළුවන් දේ මොකද්ද මේක හරි ලේසි කියන එක. So පුළුවන් තරම් try කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ලොකු reports හදනකොට. තව දෙයක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ දෙපැත්තම සමාන වෙන unique number එකක් තියෙන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ නම් අපි ගත්තේ invoice number එක. ඔයගොල්ලන්ගේ ඔෆිස් එක සමානට ඔයගොල්ලන්ගේ purchase number එක හරි මොකක් හරි දෙපැත්තම සමාන විදිහට formatting එකම තියෙන්න ඕනේ. ඒතර ඒක use කරලා තමයි අපි එහා පැත්තේ තියෙන data මෙහා පැත්තට ගන්න. මෙහා තමයි පාලම bridge එක වගේ වැඩ කටයුතු කරන්නේ. ඒ පැත්තේ තියෙනව මේ පැත්තට ගන්න. මේක හරහා තමයි යා data ටික අපිට දෙන්නේ. ඒක තමයි ඒකේ විශේෂත්වය. අනිත් එක තව දෙයක් මම කියන්න ඕනේ. මේ මෙතන මම කරේ sheet කියන tabs දෙකක තියෙන හෝමාරුවක්. හැබැයි ඔයගලන්ට වෙන Excel එකක මේ data sheet එක තිබුණත් අර formula එක use කරලා ඔයගලන්ට ඒ විදිහටම මේ details ටික ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. So මම හිතනවා දැන් මේ VLOOKUP වල ගොඩාක් advanced version තියෙනවා. ඔගේ තව variations deviations තියෙනවා. ඒක වෙනස් විදිහට කරන්න පුළුවන්. So මේක තමයි හැබැයි බේසික්ම VLOOKUP එක ඔයගලන්ට කරන්න පුළුවන්. try කරන්න. මම මේ Excel එකත් upload කරනවා මගේ YouTube වීඩියෝ එකේ. ඔයගලන් download කරලා try කරලා බලන්න. මේක ඇත්තටම VLOOKUP කියන function එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ වැඩකට යනවා නම් corporate හරි finance හරි මොනවා හරි දෙයකට finance වෙන්න ඕනේ. ඕනම තැනක ඔයගලන්ට මේක උදව් වෙනවා. නියතෙන් ඒක නිසා try කරලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම ඒකට reply කරන්න. All the best.